උද්‍යෝගය. ආයුබෝවන්. අද කැම්පස් රේඩියෝ තුළින් අප ඔබව රැගෙන යන්නේ කළුගම්මිටිය අවදී ඓතිහාසික රයිගම් පුරවරයට. රයිගම් කෝරළේ පෞරාණික අභිමානය, නිසල පරිසරයක නිහඬ සාක්ෂිකරුබා. ඒ තමයි ඓතිහාසික ඔලපොඩුව රජමහා විහාරය. අද අපේ සවන්පත් යොමු වෙන්නේ වසරක් පාසා මේ පින්බිමේ දිගහැරෙන මහා සංස්කෘතික මංගල්‍යයටයි. ඒ ඔලපොඩුව මහා පෙරහැරේ ඇසිරියයි. හේවිසි හඬින් මුළු පරිසරයම ඒකාලෝක කරමින් අලියතුන්ගේ ගාම්භීර ගමන නිසා දේශීය නර්තන ශිල්පීන්ගේ පාරාවයෙන් හැඩවෙන ඓතිහාසික ඔලපොඩුව නවම් මහා පෙරහැර මංගල්‍යය අද රයිගම් කෝරළේ පමණක් නොව මුළු මහා ශ්‍රී ලංකාවේම අවධානය දිනාගත් මහා සංස්කෘතික මංගල්‍යයක්. මේ පෙරහැරේ මුල් පදනම වැටෙන්නේ අද ඊයේ නෙවෙයි. මීට වසර 100,000 ගණනකට පෙර පොළොන්නරු යුගයේ නිශ්ශංකමල්ල රජු මෙම ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ වන්දනා චාරිකා පිළිබඳ පෞරාණික මූලාශ්‍රවල සඳහන් වෙනවා. එම යුගයේ ඇති වුණු ආගමික ප්‍රබෝධයත් සමගයි ඔලපොඩුව රජමහා විහාරයේ ඓතිහාසික පසුබිම නිර්මාණය වෙන්නේ. වඩා සුවිශේෂී කාරණාව වෙන්නේ මෙම පෙරහැරේ ඉතිහාසය දළදා පෙරහැර මෙන්ම පැරණි රාජකාරී සේවා සම්ප්‍රදායකට හිමිකම් කීම. පෙරහැරට අවශ්‍ය සේවා සැපයීම සඳහාම වෙන් වූ ගොදුරුකම් සහ ශිල්පීය පරම්පරා එදා මේ දේවාලය වටා රොක් වී සිටියා. කාලයේ වැලිතලාවෙන් වැසී ගිය මේ උදාර මංගල්‍යය යළි පනකන් වන්නට 1950 දශකයේදී ගම්පතිවරුන් පිරිසක් ඉදිරිපත් වුණා. ඔලපොඩුව ගම්පති UDS රාලහාමි, තලකල ගම්පති KDW ජයවර්ධන රාලහාමි සහ මිල්ලෑව ගම්පති සයිමන් රාලහාමි යන ප්‍රභූ දානපතීන් එදා කළ ඒ කැපවීම නොවන්නට අද අපට මේ උරුමය දකින්නට ලැබෙන්නේ නැහැ. 1970 පැවති පෙරහැරෙන් පසු නැවතත් නිහඬ භූමියේ මංගල්‍යය වර්තමාන විහාරාධිපති පූජ්‍ය ඔලපොඩුවේ ධම්මික නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය මත 2013 වසරේ සිට අඛණ්ඩව වාර්ෂිකව පැවැත්වෙනවා. ඔලපොඩුව පෙරහැර කියන්නේ හුදු ප්‍රසංගයක් නෙවෙයි. එය තනිකරම ජ්‍යෝතිෂමය පදනමක පිහිටුවා කරන පූජා විධියක්. මෙහි සුවිශේෂීත්වය වෙන්නේ පෙරහැරේ සියලු සුබ නැකත් පිළියෙල කිරීමට අදටත් ඔලපොඩුව කලා ගම්මානය ආශ්‍රිතව පාරම්පරික දෛවඥ පිරිසක් වාසය කිරීමයි. පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන මේ වගකීම ඔවුන් ඉටු කරන්නේ ඊටාම භක්තියෙන්. දැන් මොහොතකට සිතින් මවා ගන්න.
රයිකම්පුර අහස ගෙගුම් දෙන හඬ, ඉදිරියෙන්ම ගමන් කරන කසකරුවන්ගේ හඬින් අවකාශයේ විවර වෙන ආකාරය, ඉන්පසු ගිනිපෝලකරුවන්, කොඩිකරුවන් සහ බෙරවාදකයින් විරාජමාන ලීලාවෙන් සදාතුක කරඬු වහන්සේ වැඩම කරවන මංගල හස්තිරාජයාගේ ගාම්භීර ගමන. උඩරට, පහතරට සහ සබරගමු යන ත්‍රිවිධ නර්තන සම්ප්‍රදායන් එකම වීදියකදී දැකගත හැකි දුර්ලභ අවස්ථාවක් තමයි ඔලපුඩුව පෙරහැර. සර්වඥයන් ධාතුන් වහන්සේලා වැඩම කරවන මංගල හස්තිරාජයාගේ ගාම්භීර ගමනත්, ඒ පිටුපසෙන් නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසුණු උපුල්වන් ශ්‍රී විෂ්ණු දේවාල පෙරහැරත් ගමන් කරන්නේ මුළු ප්‍රදේශයටම ආශිර්වාදයක් ගැනීමෙන්. මේ මහා මංගලය සංවිධානය වෙන්නේ ඉතාලියේ මිලානෝ නුවර ලංකාරාමාධිපති, කොළඹ සහ කළුතර දෙදිසාවේ අධිකරණ සංඝනායක පූජ්‍ය ඔලබොඩුවේ ධම්මික නායක සාමීන්ද්‍රයන් වහන්සේගේ පූර්ණ අධීක්ෂණය යටතේ රාජ්‍ය ආයතන, විහාරස්ථ සංවිධාන සහ ප්‍රදේශවාසීන් සියලු දෙනා එකාමින් අත්වැල් බැඳගෙන සිටින්නේ මේ රටටම ආදර්ශයක් වන අයුරින් නිම කිරීමට. ඔලපොඩුව පෙරහැර කියන්නේ කලාවට එහා ගිය දෙයක්. ඒක මේ ගමේ මිනිස්සුන්ගේ හුස්ම වගේ. පරම්පරා ගණනාවක උරුමය දෝතින් දරාගෙන රයිකම් කෝරළේ අභිමානය ලොවටම පෙන්වන මහා සංස්කෘතික පාලමක්. මහනුවර යුගයේ කැටයම් වලින් උපවත් වුණු ඒ විහාර මළුවේ සිට වීථි සංචාරය කරන මේ පෙරහැර අපේ හෙළ අනන්‍යතාවයේ නොමියෙන රික්මයයි. රටට සෙත් පතන, දේශීය කලාවට පණ දෙන රයිකම්පුරයේ මේ මහා සංස්කෘතික රිත්මය ඔලබොඩුව නවම් මහා පෙරහැර මංගල්‍යය මෙය අපේම උරුමයක අභිමානවත් පුනරාගමනයයි. ගිනි සෙලු නිවී යාවි, බෙරහඬ ඈතට ඇදී යාවි. ඒත් ඔලබොඩුව රජමහා විහාර පෙරහැර මංගල්‍යය මවන සතහාතනික අභිමානය ලබන වසරේත් රයිකම්පුරවරය ඒකාලෝක කරනතුරු අපේ හදවත තුළ නොනිමී පවතිනු ඇති. අප සමග රැඳී සිටි ඔබට ස්තුතියි. යළිත් මෙවැනිම උරුමයක තොරතුරු රැගෙන අපි ඔබ හමුවට එන්න. දිගදාල අටකී සත් කැබකී නැව්බොකුණු දාකී සත් සිය ගැනකී එක බොකුණකී සිව් මලකී